මේක මගෙන් FB එකේ සල්ලි හොයන විදිහ අහපු කට්ටිය අහලා මැසේජ් දීපු කට්ටියයි ඊට පස්සේ මම මගේ කන්ටැක්ට් වල ඉන්න මම දන්න පොටෙන්ෂල් එකක් තියෙන Facebook එකේ හැසිරීමත් එක්ක මට පොටෙන්ෂල් එකක් තියෙනවා කියලා තේරෙන කට්ටියයි සමහරට මේක ඇති Facebook නැති කට්ටියත් ඒගොල්ලන්වත් මම මේකට ඇඩ් කරලා තියෙනවා සමහරලාට මේකේ මේ group එකේ යන ප්‍රශ්න ඒවා ගැන යන ඩිස්කෂන් වලට දැක්කම සමහරලාට කාට හරි මොටිවේෂන් එකක් කියලා හිතලා ඒ කට්ටිය මම මේකට ඇඩ් කරලා තියෙනවා මේකට ඔයගොල්ලෝ කැමති කට්ටිය ඇඩ් කරන්න පුළුවන් හැබැයි මම මේ group එකේ මෙම්බර්ස්ලා 100 වුණාට පස්සේ දැනට 50ක් වගේ ඉන්නේ 100 වුණාට පස්සේ මම මේ group එක වහනවා ඊට පස්සේ මම මොකද මම මේක මුලින්ම හදන group එක මට ඕනේ මේකේ 100 දෙනෙක් තමයි මට ඕනේ ඒ කියන්නේ මම මේක කරන්නේ වෙන කිසිම බලාපොරොත්තුවකින් නෙවෙයි මගේ බලාපොරොත්තුව තියෙන්නේ අපි හැමෝම වෙලාව කනවා Facebook වල එතකොට ඒ වෙලාව කණ එකෙන් අපිට මොනවා හරි ගේන් එකක් තියෙනවා නම් ඒක වටිනවා එතකොට වියදම් කරලා බොරුවට දඟලලා නෙවෙයි අපි කොහොමත් අපි වැය කරන කාලෙට කීයක් හරි හොයාගන්න විදියක් තමයි කරන්න හදන්නේ. ඒකෙන් ඕගොල්ලන්ට ඒ හොයාගන්න දේ ඕගොල්ලන්ට තියෙයි. මට මේකෙන් ආත්ම තෘප්තියක් තියෙනවා. මොකද ඕගොල්ලෝ $1 එකක් හරි ඕගොල්ලෝ මේකෙන් විත්ඩ්‍රෝ කරගත්තොත් ඒක මේ ලංකාවට ආපු ඩොලර් එකක්. එතකොට ඔයා හිතන්න අපේ ලංකාවේ කිසිම දෙයක් අපි පිටට විකුණන්න නැතුව කිසිම ප්‍රොඩක්ෂන් එකක් නැතුව පිටරට ඉන්න ඔය මේ මැද පෙරදිග ඉන්න ගෑනු කට්ටිය වුන් ඩොලර් වලින් නම් අපේ රට දුවන්නේ එතකොට අපිට පුළුවන් නම් ඩොලර් 100ක් මාසෙකට හොයන 100 දෙනෙක් හදාගන්න එතකොට එතනම මම එතකොට මමනේ ඔයගලන්ට කියලා දීලා දෙන්නේ එතකොට මම ලංකාවට කොයිතරම් ආර්ථිකයට කියන්නේ දායකත්වයක් වුණා කියලා මට සැටිස්ෆැක්ෂන් එකක් තියෙනවනේ. අන්න ඒක විතරයි මට ඕනේ. ඒකින්ද පැහැදිලිව